මේ වැරදි නොකර ඇප්ලයි කරනකොට ඔයගොල්ලන්ට උපාධි පාඨමාලාවක් නොලැබී යන්න තියෙන chance එක possibility එක බොහෝ දුරට අඩු වෙනවා. අන්තිමට මේකත් නැති වෙලා ඒකත් නැති වෙලා මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ආයුධම් කරන එකේ තේරුමක් නැහැ ඇත්තටම. බොරුවට මේකට ආස වෙලා වගේ ඉන්නවද නැත්නම් මම හදවතින්ම මේකට කැමතිද කියලා ඔයගොල්ලන්ට හිතලා බලන්න පුළුවන්. අවුරුදු 3ක් 4ක් විතර ඔයගොල්ලෝ ගොඩක් සෆර් කරයි. ඔයගොල්ලන්ට ඉදිරියේදී ඇති වෙන්න තියෙන ප්‍රශ්න ඇති වෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා. මම ශිෂ්‍යයන් එක්ක ශිෂ්‍ය ආයෝජනා ක්‍රමයත් එක්ක දැන් අවුරුදු 7කට වඩා කාලයක් ඉන්නවා. මේ ශිෂ්‍ය ආයෝජනා ක්‍රමය ගැන කිසිම කෙනෙක් නොදන්න කාලේ YouTube එකේවත් මොකේවත් තිබුණේ නැති කාලේ ඉඳලා මම මේ ශිෂ්‍ය ආයෝජනා ක්‍රමයත් එක්ක ඉන්නවා සහ ශිෂ්‍ය ආයෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් දැනුවත් කරන්න කටයුතු කරනවා. ඒක නිසා ශිෂ්‍යයන්ට උන වැරදි අයන්න ඉඳලා හැම දෙයක්ම මම දැකලා තියෙනවා. ඒ වගේම ලැබුණු ප්‍රතිවිපාක මොනවද? ශිෂ්‍යයන්ට අත්විඳින්න සිදු වුණු ප්‍රතිඵල මොනවද? මේ හැම දෙයක්ම මම දැකලා තියෙනවා. ඒක නිසායි අනාගතයේදී ඇප්ලයි කරන්න ඉන්න ශිෂ්‍යයන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න උත්සාහ කරන්නේ. මේවා කලින් ලෑස්ති කරගන්න තරමට හොඳයි. එහෙම නැත්නම් අවසාන මොහොතේ ඔයගොල්ලන්ට දුවන්න සිද්ධ වෙනවා. Hello guys. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් අද අරගෙන එන වීඩියෝ එක විශේෂම ශිෂ්‍ය ආයෝජනා ක්‍රමයට ඉදිරියේදී ආයුධම් කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයන්ට වැදගත් වෙයි කියලා හිතනවා. ශිෂ්‍ය ආයෝජනා ක්‍රමයට ආයුධම් කරද්දී ශිෂ්‍යයන් කරන වැරදි සහ මිස්ටේක්ස්. ඉතින් මේ මිස්ටේක්ස් ගැන මේ වැරදි ගැන අනිවාර්යයෙන්ම කලින් කතා කරන්න ඕනේ, කතා කළ යුතුමයි. මොකද මේ මිස්ටේක්ස් නිසා බොහෝ වෙලාවට ශිෂ්‍යයන් සැලකිය යුතු ප්‍රමාණයකට උපාධි පාඨමාලාවකට සිලෙක්ට් නොවී තියෙන්න හේතුවක් වෙනවා. ඒ කියන්නේ මෙතන එක්කෝ එකක් එනවානේ. මේ වැරදි නොකර ඇප්ලයි කරනකොට ඔයගොල්ලන්ට උපාධි පාඨමාලාවක් නොලැබී යන්න තියෙන chance එක සහ ඒ possibility එක බොහෝ දුරට අඩු වෙනවා. ඒක නිසා ඊටා වැදගත් ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන එක. ඒ කියන්නේ ඉදිරියේදී ආයුධම් කරන්න ඉන්න ශිෂ්‍යයන් මේ කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන එක ඊටා වැදගත් සහ මේ කාරණා දැනගෙන ඉන්න එක ඊටාමත් වැදගත්. ඒක නිසායි අද වීඩියෝ එක අරගෙන එන්නේ. මම හිතනවා හැමෝටම ගොඩක් වැදගත් වෙන විදිහේ වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් අද මේ පොඩ්ඩක් එළියට ආපු ගමන් තමයි මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුවේ. වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතාගෙන හිටපු වීඩියෝ එකක් දවස් ගානක ඉඳලා. හැබැයි මේ හදිසියේ තමයි මේ පොඩ්ඩක් වෙන වැඩකට එළියට ආපු ගමන් තමයි මේ වීඩියෝ එක දැන් කරන්න ඕනේ කියලා හිතුවේ. මොකද අවස්ථාවක් ලැබෙනවා හරි අඩුයි. ලැබෙන වෙලාවෙන් කොහොම හරි ඔයගොල්ලන්ට මේක කියලා දෙන්න ඕනේ කියලා තමයි හිතුවේ. මගේ මේ පිටිපස්සෙන් තියෙන්නේ කෝන් ෆීල්ඩ් එකක්. තාම පැල පොඩි. නැත්නම් ඔයගොල්ලෝ බලනවා ඉතින් මොකද්ද මේ මොනවද පිටිපස්සෙන් තියෙන්නේ කියලා. සහ මේ ඉස්සරහින් තියෙන්නේ බේස්බෝල් ග්‍රවුන්ඩ් එකක්. ශිෂ්‍ය ආයෝජනා ක්‍රමයට ආයුධම් කරද්දී කරන එක වැරද්දක් තමයි ගොඩක් මම දැකලා තිබුණේ. ඒ කියන්නේ පහුගිය අවස්ථාවලත් ප්‍රශ්න ඇති වුණු එක වැරද්දක් තමයි ඇප්ලයි කරද්දී ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලන්ට ප්‍රිෆරන්සස් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ කැමැත්තේ අනුපිළිවෙල දෙන්න පුළුවන්. යුනිවර්සිටිස් සහ ඩිග්‍රීස් ලිස්ට් එකක්ම දෙන්න පුළුවන්. කලින් නම් මේකේ ලිමිට් එකක් තිබුණා. හැබැයි පහුගිය වතාවල් වල ඒ ලිමිට් එකත් අයින් කරලා තිබුණේ ඔයගොල්ලන්ට ගොඩාක් ඩිග්‍රීස් දාන්න පුළුවන්. මගේ පළවෙනි කැමැත්ත මේක, දෙවෙනි කැමැත්ත මේක, තුන්වෙනි කැමැත්ත මේක කියලා. ඉතින් සමහර ශිෂ්‍යයන් කරලා තිබුණු වැරද්දක් තමයි පහුගිය වතාවල් වල මම දැකපු ඇප්ලයි කරද්දී අර ඩිග්‍රී ලිස්ට් එකේ දාලා තිබුණේ කෝසස් ගොඩක් අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ උපාධි පාඨමාලාවන් 2 3ක් 3 4ක් මේ වගේ අඩු ප්‍රමාණයක් දාලා තිබුණු ශිෂ්‍යයන් හිටියා. මෙහෙම අඩු ප්‍රමාණයක් දැම්මට ප්‍රශ්නයක් නැහැ යම් යම් හේතු කාරණා මත. එක හේතුවක් තමයි ඔයගොල්ලෝ කැමති උපාධි පාඨමාලාවන් තියෙනවා. 2ක් හරි 3ක් හරි තියෙනවා. ඔයගොල්ලන්ට ප්ලෑන් එකක් තියෙනවා. මට යන්න ඕනේ මෙන්න මේ උපාධි පාඨමාලාවන් වලට විතරයි. මෙතනින් පිටින් මට ආය යන්න කැමති විදිහ උපාධි පාඨමාලාවක් නැහැ. ඒ නිසා මේ 3ට හරි 4ට හරි සිලෙක්ට් වුණොත් හරි මම ශිෂ්‍ය ආයෝජනා ක්‍රමය හරහා යනවා. එහෙම සිලෙක්ට් උනේ නැති වුණොත් එහෙනම් මට වෙන ප්ලෑන් එකක් තියෙනවා. මම මේ පැත්තෙන් ඉස්සරහට යනවා. ඉතින් මෙහෙම ශිෂ්‍යයන් ඉන්නවා. එතකොට ඒ වගේ ශිෂ්‍යයන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ කැමති ඒ 2 3ට විතරනේ. එතකොට ඉතින් අර අකමැති දෙයක් ආපහු දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට වෙන ප්ලෑන්ස් උත් තියෙනවා.
ඉතින් ඒ වගේ ශිෂ්‍යයෙක් ප්‍රශ්නයක් නැහැ. 2 3 3 4ක් දැම්මා වුණාට. සමහර කට්ටිය ඉන්නවා එක ප්‍රෝග්‍රෑම් එකකට විතරක් දාන කට්ටිය. එහෙමත් ප්‍රශ්නයක් නැහැ. එතකොට තව කොටසක් ඉන්නවා තමන්ගේ රිසල්ට් එක ගොඩක් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ හොඳ ඉසෙඩ් එකක් තියෙනවා, හොඳ රිසල්ට් එකක් තියෙනවා ඒ ලෙවල් වලින්. එතකොට මේ වගේ ශිෂ්‍යයෙකුටත් ලොකු ෂුවර් එකක් තියෙනවා. තමන් උපාධි පාඨමාලාවන් 2ක් 3ක් දැම්මොත් එහෙම ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා ඒ දාපු 2 3 අතරින් තමන්ගේ පළවෙනි කැමැත්ත හරි එහෙම නැත්නම් දෙවෙනි කැමැත්ත හරි ඒ 2 3 අතරින් එකක් එන්න. මොකද රිසල්ට් එක ගොඩක් වැඩි. ඉසෙඩ් එක ගොඩක් වැඩි. එතකොට ඒ වගේ ශිෂ්‍යයන්ටත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙම කෝසස් 2 3ක් දැම්මා වුණාට. මේ ප්‍රශ්නය වෙන්නේ තමන්ගේ රිසල්ට් එකත් ටිකක් අඩු පැත්තට තියෙන රිසල්ට් එකක් තියෙන්නේ. තමන්ගේ ඉසෙඩ් එකත් අඩු පැත්තට තියෙන ඉසෙඩ් එකක් තියෙන්නේ. එතකොට මේ වගේ ශිෂ්‍යයන් කෝසස් 2 3ක් විතරක් දාලා නිකන් හිටියොත් කෝසස් 2 3ක් දාලා මේ ටික මට එයි කියලා බලාගෙන හිටියොත් එහෙම වෙන්නේ වෙලා තිබුණේ පහුගිය වතාවල ඒ කෝසස් 2 3ට සිලෙක්ට් වුණේ නැති වුණොත් මොකක්වත් නැති වෙනවා. ඒ වගේ ශිෂ්‍යයන් අර තමන්ගේ කැමති පැත්තට සම්බන්ධ වෙන හරි උපාධි පාඨමාලාවකට කොහොම හරි යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න ශිෂ්‍යයන් හිටියා කෝසස් 2 3ක් විතරක් දාලා අන්තිමට එකක්වත් නැති වුණා. ඉතින් එතනින් සමහර ශිෂ්‍යයන්ට ඇපීල් දාලා ඊට පස්සේ ඇපීල්ස් වලින් තේරිලා තිබුණා. සමහර ශිෂ්‍යයන් ඇපීල්ස් වලින් තේරිලා තිබුණේ නැහැ. ඉතින් ඇපීල්ස් වලින් එන්න ඔයගොල්ලෝ දන්නවනේ අර පළවෙනි රවුන්ඩ් එකේදී රෙජිස්ටර් වුණේ නැති වුණොත්නේ වේකන්සිස් ඇති වෙලා ඇපීල්ස් එන්නේ. එතකොට ඇපීල්ස් වලින් එනවමයි කියන්න බෑ. වේකන්සිස් තිබුණොත් ඉතුරු වෙලා තිබුණොත් තමයි එන්නේ. ඉතින් ඒ නිසා කිසිම උපාධි පාඨමාලාවකට තේරෙන්න බැරි වුණු ශිෂ්‍යයන් හිටියා. මොකද අර මුලින් දාලා තිබුණේ කෝසස් 2 3කට විතරයි. ඉතින් එහෙම කරන්න එපා. ඔයගොල්ලන්ට තේරෙනවනේ ඔයගොල්ලන්ගේ මොන වගේ රිසල්ට් එකක්ද තියෙන්නේ. කොන්ෆිඩන්ස් එක ගොඩක් හයි ලෙවල් එකක තියෙන රිසල්ට් එකක් තියෙනවද? එහෙම නැත්නම් ගොඩක් ටිකක් අර අඩු පැත්තට තියෙන රිසල්ට් එකක් තියෙනවනේ. Taman දන්නවනේ. Tamanට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මොකක් හරි උපාධි පාඨමාලාවකට යන්න ඕනේ කියලා ඔයගොල්ලෝ හිතනවා නම් අර ප්‍රිෆරන්සස් ලිස්ට් එකේ ගොඩක් ඩිග්‍රීස් දාන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් ප්‍රිෆරන්සස් ලිස්ට් එකේ දැම්මා කියලා ඒ එන ඩිග්‍රී එකට යන්න ඕනේ කියලා එකකුත් නැහැනේ. ඒ නිසා ඔයගොල්ලෝ කැමති 2 3ක් විතරක් තිබ්බා වුණත් තව ඩිග්‍රීස් ටිකක් ලිස්ට් එකට දාන්න. එතකොට පස්සේ කාලෙක ඔයගොල්ලන්ගේ තීරණ වෙනස් වුණා වුණත් එතකොට ඔයගොල්ලන් ඩිග්‍රී එකකට සිලෙක්ට් වෙලා තියෙනවා. ඒ නිසා මේ ලිස්ට් එකේ ඩිග්‍රී එකකට සිලෙක්ට් වෙන්න ඕනම කියලා ඔයගොල්ලෝ හිතනවා නම් ඔයගොල්ලන්ට වෙනත් ප්ලෑන්ස් උත් නැත්තම් අනිවාර්යයෙන්ම ලිස්ට් එකේ ඩිග්‍රීස් වැඩි ප්‍රමාණයක් දාන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට chance එක වැඩි වෙන්නේ ඩිග්‍රී එකට සිලෙක්ට් වෙන්න. ඉතින් ඕක අනිවාර්යයෙන් මතක් කරන්න ඕන දෙයක්. මොකද එහෙම වුණාට පස්සේ අපිට කතා කරාට උදව්වක් කරන්න විදිහකුත් නැහැ. මොකද ඉතින් තමන්ගේ ලිස්ට් එකට දාලත් නැහැනේ. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. පළවෙනි පාර තමයි වැඩිපුරම ඩිග්‍රී එකට සිලෙක්ට් වෙන්න chance එක තියෙන්නේ. අපීල් කරලා පස්සේ යන්න ඉන්නවට වඩා පළවෙනි අවස්ථාවේ තමයි chance එක වැඩි වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ලිස්ට් එකේ ඩිග්‍රීස් ගොඩක් දාන්න. තමන්ගේ සිටුේෂන් එක මොකක්ද කියලා හිතලා බලලා ඩිග්‍රීස් දාන්න. ඊළඟට තවත් වැදගත්ම කාරණයක් තමයි ශිෂ්‍යයන් ඉන්නවා. ශිෂ්‍ය නායෝජනා ක්‍රමයේ ඔයගොල්ලෝ දන්නවනේ රික්වයර්මන්ට්ස් තියෙනවා. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ, මේ විදිහේ රිසල්ට්ස් තියෙන්න ඕනේ. ඒ වගේම මේ විදිහේ ඒජ් ලිමිට් එකක් තියෙන්න ඕනේ. මේ වගේ අර ක්වොලිෆිකේෂන්ස් එහෙම නැත්නම් රික්වයර්මන්ට්ස් ටික තියෙනවානේ, මිනිමම් රික්වයර්මන්ට්ස් ටික. මෙන්න මේ දේවල් හරියට බලන්නේ නැතුව දාන ශිෂ්‍යයන් ඉන්නවා. මේ හේතුව නිසාත් පහුගිය වතාවේ ගොඩක් ප්‍රශ්න ඇති වුණා බොහෝ දෙනෙකුට. ඒ නිසා අනිවාර්යයෙන්ම අර මිනිමම් රික්වයර්මන්ට්ස් ටික මොනවද කියන එක හරියට කියවලා බලන්න. උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට ඇප්ලිකේෂන් කෝල් කරන දවස වෙද්දී ඕගොල්ලන්ගේ වයස දැන් මේ වෙනකම්ම තිබුණේ එක වතාවක හැරෙන්න එක ඉන්ටේක් එක හැරෙන්න අර ලංකාවේ ප්‍රශ්න නිසා ඉන්ටේක්ස් පරක් වුණානේ. ඒ ප්‍රමාද වුණු ඉන්ටේක්ස් එකක් හෝ දෙකක් තිබුණා වයස 26 වෙනකම් බලපු. ඒ හැර සාමාන්‍යයෙන් අවුරුදු 25 තමයි බලන්නේ වයස බලනකොට. එතකොට ඇප්ලිකේෂන් ක්ලෝස් කරන දවස වෙද්දී වයස 25ට වඩා ඕගොල්ලන්ගේ වයස අඩු වෙන්න ඕනේ. වයස 25ට වඩා දවසක් හරි අඩු වෙන්න ඕනේ. එක දවසක් හරි වැඩි වුණොත් එහෙම එතකොට ඒ රික්වයර්මන්ට් එක ඔයගොල්ලෝ ෆුල්ෆිල් කරන්නේ නැහැ. එතකොට ඒක නුසුදුසුකමක් වෙනවා ශිෂ්‍ය නායෝජනා ක්‍රමයට ඇප්ලයි කරන්න. ඒ නිසා පහුගිය වතාවල අපි දැක්කා ඒ වයස කියන රික්වයර්මන්ට් එක නැතුව ඇප්ලයි කරපු ශිෂ්‍යයන් හිටියා. මොකක් හරි සිස්ටම් එකේ තිබුණු ප්‍රශ්නයක් නිසා
සිලෙක්ෂන් එකක් ඒ ශිෂ්‍යයන්ට ගිහිල්ලා තිබුණා. ඒ ශිෂ්‍යෝ කිහිප දෙනෙක් හිටියා. ඒ කිහිප දෙනාට ගිහිල්ලා තිබුණා. නමුත් රෙජිස්ට්‍රේෂන්ස් වලට යද්දී ඒක හරියටම චෙක් වෙනවානේ. ඉතින් ඒ ශිෂ්‍යයන්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් අර තමන්ට ක්වොලිෆිකේෂන්ස් හරියට නැතුව ඇප්ලයි කරලා ප්‍රශ්නයක් නිසා හරි තමන්ට සිලෙක්ෂන් එකක් ආවුණාට කොයි වෙලේ හරි ඒක අහු වෙනවා. කොයි වෙලේ හරි මේ ප්‍රශ්නය මතුවෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ක්වොලිෆිකේෂන්ස් තියනවාද කියලා බලන්න ඇප්ලයි කරන්න කලින්. ඒක ඊටාම වැදගත්. මොකද තමන් දන්නවනම් තමන්ට ඒ අදාළ ක්වොලිෆිකේෂන්ස් නැහැ කියලා ආයුධම් කරන එකේ තේරුමක් නැහැ ඇත්තටම. මොකද බැරි වෙලා හරි මොකක් හරි අර සිස්ටම් එකේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා වුණත් සිලෙක්ෂන් එකක් ඇවිල්ලා ඊට පස්සේ ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන එකයි සිද්ධ වෙන්නේ. අන්තිමට ඔයගොල්ලන්ට අර මිනිමම් රික්වයර්මන්ට්ස් නැතුව කොහොම වුණත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට යන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මිනිමම් රික්වයර්මන්ට්ස් දීලා තියෙන්නේ ඒක හේතුවක් ඇතිවනේ. සමහරක් වෙලාවට දැන් ශිෂ්‍යයාගේ පැත්තෙන් බැලුවොත් එහෙම ශිෂ්‍යයන්ට ඉතින් අර බලාපොරොත්තු ඇති වෙනවා. ඒ බලාපොරොත්තු ඇතිවීම නිසා Tamanට වෙන මොනවා හරි ප්ලෑන්ස් තියෙනවා නම් ඒවට නොයා මේක බලාගෙන ඉඳලා අන්තිමට මේකත් නැති වෙලා ඒකත් නැති වෙලා මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මිනිමම් රික්වයර්මන්ට්ස් ටික බලන්න තියනවාද කියලා අනිවාර්යයෙන්ම ඒ තියනවා නම් තමයි ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. මොකද ගයිඩ් බුක් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවානේ ශිෂ්‍ය නායෝජනා ක්‍රමයට ආයුධම් කරන්න සුදුසුකම් ලබන්න නම් මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕනේ. එතකොට ඒ සුදුසුකම් නැතුව ආයුධම් කරනවා කියලා කියන්නේ එතනදිම වැරදි වැඩක් තමයි සිද්ධ වෙන්නේ ඔයාලගේ පැත්තෙන්. සිස්ටම් එකෙන් මොන විදිහේ හේතුවක් නිසා සිලෙක්ෂන් එකක් ගියාද නැද්ද ඒ කතා අදාළ වෙන්න කලින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරද්දක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ රික්වයර්මන්ට්ස් ටික තියනවාද කියලා බලන්න ඔයගොල්ලෝ හැමෝටම ඇප්ලයි කරන්න කලින්. මේකත් ඉතාම වැදගත්. ඒ වගේම තමයි තව මේ වගේ සාමාන්‍ය පොදු පරීක්ෂණයේ තියෙනවා. සාමාන්‍ය පොදු පරීක්ෂණයට 30කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි තියෙන්න ඕනේ. තව විශේෂයෙන්ම අපි පහුගිය වතාවේ දැක්කේ නැහැ. නමුත් ඊට කලින් වතාවක ඉන්ටේක් එක අපි දැක්කා NSBM එකට ඔයගොල්ලෝ දන්නවානේ ඉංග්‍රීසි අවශ්‍ය වෙනවා කියලා. බොහෝ උපාධි පාඨමාලාවන් වලට. එතකොට මේ NSBM දාලා තිබුණ තමන්ට A level English නැතුව NSBM තමන්ගේ ලිස්ට් එකට දාලා තිබ්බු ශිෂ්‍යයන්ට NSBM එක සිලෙක්ෂන් එකක් විදිහට සිලෙක්ෂන්ස් එනකොට ගිහිල්ලා තිබුණා. එතකොට එතනත් යම්කිසි වැරද්දක් නිසා සිස්ටම් එකෙන් යම්කිසි වැරද්දක් නිසා ඒ සිලෙක්ෂන් එක ගිහිල්ලා තිබුණා වුණාට පස්සේ ඒක නිවැරදි කරා. රිවයිස්ඩ් සිලෙක්ෂන්ස් ආපහු යවුවා. පහුගිය වතාවේ නෙමෙයි ඊට වතාවකට හෝ දෙවතාවකට කලින් එහෙම උනේ. ඉතින් අර මේ වගේ මොකක් හරි අර වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒක කොයි වෙලේ හරි නිවැරදි වෙනවා. ඒ නිසා ප්‍රශ්න අඩු වෙයි. ඔයගොල්ලන්ගේ පැත්තෙන් රික්වයර්මන්ට්ස් ටික බලලා ඒ අනුව ආයුධම් කරන්න. තව වැදගත් කාරණයක් තමයි මම මේ සම්බන්ධයෙන් වීඩියෝ එකකුත් දාලා තියෙනවා. වීඩියෝස් කිහිපයක් ඔයගොල්ලෝ පහලට ගියොත් එහෙම කලින් වීඩියෝ එක කලින් ඒ කියන්නේ වීඩියෝස් දෙක තුනක් පහලින් වීඩියෝ ලිස්ට් එකේ බලන්න මම මේ කාරණේ ගැන ටිකක් වැඩිපුර කතා කරලා තියෙනවා. ඒ තමයි මේක වැරද්දක් කියනවටත් වඩා අර ශිෂ්‍ය නායෝජනා ක්‍රමයට ඇප්ලයි කරද්දී විතරක් නෙමෙයි ඕවරෝල් ඕනම දෙයකදී අපේ ලංකාවේ ශිෂ්‍යයන් කරන වරදක්. ඒ තමයි ඩිග්‍රීස් වලට ඇප්ලයි කරනකොට ඒ ඩිග්‍රී එක මොකද්ද? ඒ ඩිග්‍රී එකෙන් මොකද්ද වෙන්නේ? ඒ ඩිග්‍රී එක කරලා Tamanට තියෙන අවස්ථාවන් මොනවද? මේ කිසි දෙයක් දන්නේ නැතුව ඩිග්‍රී එකේ නම විතරක් බලලා නම ටිකක් අර ප්‍රසිද්ධ වැඩිපුර කියවෙන නමක් වගේ නම් කට්ටිය ඇප්ලයි කරනවා. එහෙම කරන්න එපා. ඕගොල්ලෝ උපාධි පාඨමාලාවකට ඇප්ලයි කරනවා නම් ඔයගොල්ලෝ බලන්න ඕන දේවල් ප්‍රධාන වශයෙන්ම දෙකක් තියෙනවා. මම දාලා තියෙන වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ මම සවිස්තරාත්මකව කතා කරලා තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ බලන්න ඕනේ ඒ උපාධි පාඨමාලාවන් වලට තියෙන ඩිමාන්ඩ් එක. ඩිමාන්ඩ් එක කියලා කියන්නේ අපේ ලංකාව ඇතුලේ ඩිමාන්ඩ් එක වගේම ඊටත් වඩා ඔයගොල්ලෝ බලන්න ඕනේ ඉන්ටර්නැෂනලි කොහොමද තියෙන ඩිමාන්ඩ් එක. එහෙම නැතුව මේක ලංකාවේ ප්‍රසිද්ධයිද ලංකාවේ ප්‍රසිද්ධ නැද්ද ලංකාවේ සමාජය ඇතුලේ කතාබහට ලක් වෙන ඩිග්‍රී එකක්ද ඒක එච්චරම අදාළ වෙන්නේ නැහැ. ලංකාව ඇතුලේ ඇත්තරම ඒක කතාබහට ලක් වෙන්නේ වෙන හේතු නිසා වෙන්නත් පුළුවන්. ලංකාව ඇතුලේ කතාබහට ලංකාව ඇතුලේ මිනිස්සු සාමාන්‍ය සමාජය දැනගෙන හිටියට සමහරක් වෙලාවට ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් මේ ඩිග්‍රී එකේ ඩිමාන්ඩ් එකට අඩු වෙන්න පුළුවන්. සමහර ඩිග්‍රීස් තියෙනවා ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ වැඩිය. හැබැයි මේ ඩිග්‍රීස් ඉන්ටර්නැෂනලි
මාරම ඩිමාන්ඩ් ඩිග්‍රීස් තියෙනවා. මේ වගේ ඩිග්‍රීස් ගොඩක් තියෙනවා ලංකාව ඇතුලේ. ගවර්න්මන්ට් යුනිවර්සිටි වල කරන්න පුළුවන් ඩිග්‍රීස් තියෙනවා. ප්‍රයිවට් යුනිවර්සිටිස් වලත් මේ වගේ ඩිග්‍රීස් තියෙනවා. ඉතින් ඒක නිසා බලන්න ඩිමාන්ඩ් එක කොහොමද කියලා ඉන්ටර්නැෂනලි වගේම ලංකාව ඇතුළෙත් බලන්න මේ දෙකම අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ වගේම තමයි මම කලිනුත් කිව්වා මේ අර මම වීඩියෝ එකේ මේවා කියලා තියෙනවා සම්පූර්ණයෙන්ම හොඳටම කතා කරලා තියෙනවා ඒකේ. ඔයගොල්ලෝ කරන්න ඕන දේවල් දැනගන්න ඕන දේවල්. ඒ වගේම තව අවුරුදු 4කින් 5කින් මොන පැත්තටද තමන් ඒ කරන්න ඉන්න ඩිග්‍රී එක එහෙම නැත්නම් ඒ ෆීල්ඩ් එකේ ප්‍රොජෙක්ෂන්ස් මොන පැත්තටද තියෙන්නේ කියලා මේකත් බලන්න ඕනේ. අනිත් කාරණේ තමයි අනිත් වැදගත්ම කාරණේ තමයි ඔයගොල්ලෝ ඒ ෆීල්ඩ් එකට එහෙම නැත්නම් ඒ ඩිග්‍රී එකට ඇත්තටම කැමතිද කියලා. එහෙම නැත්නම් තව කෙනෙක් කියනවට තමන්ගේ යාළුවා කරනවට එහෙම නැත්නම් සමාජයේ මේක ගොඩක් ලොකුවට කතා බහට ලක් වෙනවට ඇත්තටම ඩිමාන්ඩ් එකක් තියෙන ඩිග්‍රී එකක් වුණත් තමන් කැමති නැත්නම් තමන්ට ඒකට ආසාවක් ඇත්තටම තමන්ගේ හදවත ඇතුලෙන් ඔයගොල්ලෝ දන්නවනේ හදවත ඇතුලෙන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මම ඇත්තටම මේ බොරුවක්ද කරන්නේ බොරුවට මේකට ආස වෙලා වගේ ඉන්නවද නැත්නම් අපි මම හදවතින්ම මේකට කැමතිද කියලා ඔයගොල්ලන්ට හිතලා බලන්න පුළුවන්. ඒක නිසා එහෙම හිතලා බලන්න. මොකද ඔයගොල්ලෝ ඒ ෆීල්ඩ් එකට එහෙම නැත්නම් ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට ඇත්තටම කැමති නම් තමයි ඒ ඩිග්‍රීස් ඔයගොල්ලන්ට හොඳටම කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව වැඩි කැමැත්තක් නැතුව අකමැත්තෙන් උපාධි පාඨමාලාව කරන්න ගියොත් එකක් අවුරුදු 3ක් 4ක් විතර ඔයගොල්ලෝ ගොඩක් සෆර් කරයි. අනිත් කාරණේ තමයි ඔයගොල්ලෝ ආස වුණොත් තමයි ඔයගොල්ලන්ට ඒක හොඳටම කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අසයින්මන්ට්ස් තියෙනවා, එක්සෑම්ස් තියෙනවා, ප්‍රොජෙක්ට්ස් තියෙනවා. එක එක විදිහේ මේ හැම දෙයක්ම හොඳින් කරන්න පුළුවන් වෙන්නේ තමන් ඇත්තටම කරන දෙයට ආස වුණොත් විතරයි. ඉතින් ඒක නිසා ඒකත් හිතලා බලන්න මේ දෙකේම අර මික්ස් එකක් එක්ක තමයි. ඒ කියන්නේ ඩිමාන්ඩ් එක වගේම තමන්ගේ ආසාව කියන එකේ කලවමක් විදිහට තමයි මික්ස් එකක් විදිහට තමයි ඔයගොල්ලන්ගේ පාත් එක එහෙම තමයි ඔයගොල්ලන්ගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ. මේකත් ලංකාවේ ශිෂ්‍යයන් බහුතරයක් කරන වැරද්දක්. ඒක නිසා මම වෙනම වීඩියෝ එකකිනුත් ඒ ගැන කතා කරේ. ඉතින් මම දන්නවා ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ඇප්ලයි කරන්න යනකොටත් ශිෂ්‍යයන් අනිවාර්යයෙන්ම කරන්න යන්නේ මේ දේ. අර වැඩියෙන් කතා වෙන හැමෝම ඇප්ලයි කරන ඩිග්‍රීස් වලට තමයි ඇප්ලයි කරන්න යන්නේ හැමෝම. මොකද මගෙන් අහනවා මම මොකද්ද කරන්න ඕනේ කියලා ශිෂ්‍යයන්. මම උත්තර දෙන්න ආසම නැති ප්‍රශ්නයක් තමයි ඒක. මොකද මට කියන්න බෑ ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ තීරණේ තියෙන ඔයාගෙන ඒ කියන්නේ ඔයා කැමති මොනවටද කියන කන. දැන් මට ඩිමාන්ඩ් එක ගැන මට කියන්න පුළුවන්. මෙන්න මේ ඩිග්‍රී එකේ ඩිමාන්ඩ් එක හොඳයි. මේ ඩිග්‍රී එකේ ඩිමාන්ඩ් එක හොඳයි. ඒක ගැන කියන්න පුළුවන්. හැබැයි මට කියන්න බෑනේ ඔයා ඇත්තටම දක්ෂ මොකේටද? ඔයා ඇත්තටම කැමති මොකේටද? ආසාව තියෙන මොකේටද? ඒක පර්සනල් දෙයක්නේ. ඉතින් මම ආස දෙයට නෙවෙයි. දැන් මම හිතුවොත් දැන් මගෙන් කවුරු හරි අහුවොත් එහෙම මම මොකද්ද කරන්න ඕනේ? මම මොකද්ද තෝරගන්න ඕනේ ඩිග්‍රී එක කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම කවුරු හරි ශිෂ්‍යෙක් මගෙන් ඇහුවොත් එහෙම මම කිව්වොත් එහෙම දැන් මම කැමති බයෝ ඉන්ෆර්මැටික්ස් එක මගේ ෆීල්ඩ් එක එහෙම නැත්නම් මගේ ඩිග්‍රී එක මම කරේ බයෝ ඉන්ෆර්මැටික්ස් ඒ වගේම මම දැන් කරන්නේ නියුරෝ සයන්ස් ඒ වගේම ජෙනෙටික්ස් ඇන්ඩ් ජීනොමික්ස් ඒ පැත්ත තමයි මගේ ෆීල්ඩ් එක මොලිකියුලර් බයොලොජි ඔය දේවල් ඇතුලේ තමයි මම කරන හැම දෙයක්ම වගේ තියෙන්නේ එතකොට මම මොලිකියුලර් බයොලොජි එහෙම නැත්නම් මම කිව්වොත් එහෙම බයෝ ඉන්ෆර්මැටික්ස් එහෙම නැත්නම් මම කිව්වොත් නියුරෝ සයන්ස් රිලේටඩ් මොකක් හරි ඩිග්‍රී එකක් මේ වගේ ඩිමාන්ඩ් එක මාරම හොඳයි බයෝ ඉන්ෆර්මැටික්ස් ගත්තොත් එහෙම බයෝ ඉන්ෆර්මැටික්ස් කියලා කියන්නේ කම්පියුටර් සයන්ස් සහ බයොලොජි එකේ මික්ස් එකක්. එතකොට මේකේ කෝඩින් තියෙනවා, ප්‍රෝග්‍රෑමින් තියෙනවා. මේ දේවල් තමයි වැඩිපුරම තියෙන්නේ. බයොලොජි බේස් එකත් එක්ක. එතකොට මම කෙනෙකුට කිව්වොත් එහෙම ඒ වගේම මේක ගොඩක් හයි ඩිමාන්ඩ් ෆීල්ඩ් එකක් අද ලෝකේ. ඉතින් මම කෙනෙකුට කිව්වොත් එහෙම බයෝ ඉන්ෆර්මැටික්ස් කියන්නේ ගොඩක් හයි ඩිමාන්ඩ් ෆීල්ඩ් එකක්. ඒ නිසා ඔයා බයෝ ඉන්ෆර්මැටික්ස් කරන්න කියලා එයාට කෝඩිනුත් බැරි නම් ප්‍රෝග්‍රෑමිනුත් බැරි නම් බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ගැන ඉගෙන ගන්නත් ආසාවක් නැත්නම් කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්න ප්‍රෝග්‍රෑමින් කෝඩින් ඉගෙන ගන්නත් ආසාවක් නැත්නම් ඒ කම්පියුටර් සයිඩ් එකට කිසිම ආසාවක් නැත්නම් එයා එක තෝරගන්න එකෙන් එයාට වැඩක් වෙන්නේ නැහැ. එකක් තමයි කොච්චර ඩිමාන්ඩ් එකක් තිබුණත් එයාට ඒකේ එක්සෙල් වෙන්න බෑ. ඒ කියන්නේ ඒකේ උඩටම යන්න අමාරු වෙනවා. අනිත් කාරණය මුළු ජීවිත කාලෙම Tamanට ආස නැති දෙයක් තමයි කරන්න වෙන්නේ. ඒක නිසා ඉතාම වැදගත් අනිවාර්යයෙන්ම මේ කාරණය හිතලා බලන්න ලංකාවේ ශිෂ්‍යයන් ගොඩක් කරන වැරද්දක්. ඒ වගේම තව ඔයගොල්ලන්ට කරන්න පුළුවන් නම් කරන්න
හොඳ දෙයක් තමයි මේක ඇත්තටම මිස්ටේක් එකක් වරදක් කියනකටත් වඩා ඩිසිෂන් එකක් ඇත්තටම. ඔයගොල්ලන්ට පුළුවන් නම් ඩිසයිඩ් කරන්න ඔයගොල්ලෝ යන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වලටද එහෙම නැත්නම් ඔයගොල්ලෝ යන්නේ ශිෂ්‍ය ආයෝජනා ක්‍රමය හරහාද මේ කියන කාරණේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ වෙන පැත්තකින් ඉස්සරහට යනවාද මෙන්න මේ කියන කාරණය කලින් තීරණය කරන්න පුළුවන් නම් මම කියන්නේ සමහරක් වෙලාවට බැරි වෙන්න පුළුවන් මොකද දන්නේ නැහැනේ තමන් මොකේට සිලෙක්ට් වෙයිද මොන පැත්තට සිලෙක්ට් වෙයිද මොන ඩිග්‍රී එකකට සිලෙක්ට් වෙයිද කියන කාරණය දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර ශිෂ්‍යයන් ඉන්නවා හොඳ රිසල්ට් එකක් තියෙන. එතකොට ඒ වගේ රිසල්ට් තියෙන ශිෂ්‍යයන්ට කලින් කියන්න පුළුවන් ලොකු ෂුවර් එකක් එක කියන්න පුළුවන් මේ පැත්තෙන් මට ඕනම් මේ පැත්තේ යන්නත් පුළුවන් මට ඕනම් මේ පැත්තේ යන්නත් පුළුවන් මොකකට ඇප්ලයි කරත් මට සිලෙක්ට් වෙන්න chance එක තියෙනවා ලොකු chance එකක් තියෙනවා ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් නම් හොඳයි කලින් තීරණය කරන එක ඔයගොල්ලෝ යන්නේ මොන පැත්තෙන්ද කියන කාරණය අර මං කියෝ වගේ මේක හැම වෙලාවෙම බැරි වෙන්න පුළුවන් මොකද තමන්ට හොඳම දේ කරගන්නනේ හැමෝම උත්සාහ කරන්නේ ඒක නිසා කාටවත් එහෙම කරේ නැහැ කියලා මුකුත් කියන්න බෑ. හැබැයි ඔයගොල්ලන්ට කලින් මේක තීරණය කරගන්න පුළුවන් වුණොත් සමහරක් වෙලාවට ඔයගොල්ලෝ නිසා තව කෙනෙකුගේ chance එකක් නැති වෙන්න යන ඉඩකඩ ඇහිරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ නිසා තව කෙනෙකුගේ chance එකක් නැති වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට වෙන්නේ සමහර ශිෂ්‍යයන් ශිෂ්‍ය ආයෝජනා ක්‍රමය හරහා පටන් අරගෙන රෙජිස්ටර් වෙලා යුනිවර්සිටි එකකට ගිහිල්ලා මාසයක් දෙකක් වගේ ගිහිල්ලා සමහරක් වෙලාවට ඒ ශිෂ්‍යයන් අයින් වෙනවා ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්න බලාගෙන. ගවර්න්මන්ට් යුනිවර්සිටි එක පැත්තේ යන්න. එහෙම නැත්නම් තව මොකක් හරි රජයෙන් ලැබෙන ඔපචුනිටි එකක් එහෙම නැත්නම් තව පැත්තකින් ඉස්සරහට යන්න. ඉතින් මෙතනදී වෙන්නේ එහෙම අර පරක් වෙලා අයින් වුණා. මුලදී අයින් වුණොත් එහෙම කියන්නේ රෙජිස්ටර් උනේ නැතුව හිටියොත් ප්‍රශ්නයක් නැහැ. රෙජිස්ටර් වෙලා වුණත් රෙජිස්ටර් වුණු ගාමම ඒ කියන්නේ දවස් කිහිපයක් ඇතුළත අයින් වුණොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලාවට ඇප්බිල්ස් වලින් ඒ සීට්ස් අනිත් ශිෂ්‍යයන්ට යනවා. නමුත් ටික කාලයක් ගිහිල්ලා ඔයගොල්ලෝ ඉවත් වුණොත් එහෙම වෙන්නේ ඒ සීට් එක තව කෙනෙකුට යන්නේ නැහැ. සමහර විට ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගොඩක් කට්ටිය එන්න බලාගෙන හිටපු ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක ඒ සීට් එක අන්තිමට කාටවත් නැති වෙනවා කියලා කියන්නේ ඇත්තටම අපරාධයක්. සම්පූර්ණ කමියුනිටි එක පැත්තෙන් ගත්තොත් එහෙම, ඒ කියන්නේ මුළු ශිෂ්‍ය ප්‍රජාව පැත්තෙන් ගත්තොත් එහෙම ඒක අපරාධයක් වෙන්නේ. මොකද කාටවත් යන්නේ නැහැනේ. ඉතින් අර Tamanට කලින් ඒක තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා නම් එතකොට ඒ වගේ අවස්ථාවකට පත් වෙන එක වැළකෙනවා. ඒ නිසා පුළුවන් නම් උත්සාහ කරන්න කලින් තීරණය කරන්න ඔයගොල්ලෝ මොන පැත්තටද යන්න පුළුවන් කියලා. ඉතින් මේක කාටවත් ඇත්තටම ෆෝස් කරන්න බෑ. මම උනත් මේක ඔයගොල්ලන්ට ෆෝස් කරලා කියන්නේ නැහැ. ෆෝස් කරලා කියන්න බෑනේ. මොකද තමන්ගේ ඩිසිෂන් එක ඒ වගේම තමන් හැමෝම බලන්නේ තමන්ට හොඳ දේ කරගන්නනේ. ඉතින් අනිත් අය ගැන අපි හිතන්න ඕනේ වුණාට උත්සාහ කරන්නේ පුළුවන් තරම් තමන්ට හොඳ දෙයක් කරගන්න. ඉතින් ඒක නිසා කාටවත් වරදක් කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පුළුවන් නම් හොඳයි කලින් තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා නම් එහෙම කරන එක ගොඩක් හොඳයි. හැමෝටම ශිෂ්‍යයන් හැමෝටම ඒක හොඳ දෙයක් වෙයි. ඒක ඔයගොල්ලෝ කරන මිස්ටේක් එකක් විදිහට හරි වරදක් විදිහට හරි නෙමෙයි මං කිව්වේ. නමුත් අර ඩිසිෂන් එකක් මං කලින් කිව්වා වගේ. තවත් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මේකත් වරදක්ම නෙමෙයි. නමුත් ගොඩක් ශිෂ්‍යයන් ඇප්ලයි කරද්දී අයදුම් කරද්දී ශිෂ්‍ය අත්පොත තියෙනවානේ. මේ ශිෂ්‍ය අත්පොත කියවන්නේ නැහැ. ඒක මම දන්නවා 75%ක් 80%ක්ම මේ ශිෂ්‍ය අත්පොත කියවන්නේ නැතුව තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් අර ක්වොලිෆිකේෂන්ස් අර මිනිමම් ක්වොලිෆිකේෂන්ස් නැති ප්‍රශ්නයත් සමහර විට මේ කාරණේටම අදාළ වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න කලින් අනිවාර්යයෙන්ම ශිෂ්‍ය අත්පොත හොඳට කියවන්න. මොකද ශිෂ්‍ය අත්පොතේ ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණා හැම දෙයක්ම සඳහන් කරලා තියෙනවා. ඇපීල් සම්බන්ධයෙන්ද, ඔයගොල්ලෝ ගාව තියෙන ඕන ඩොකියුමන්ට් සම්බන්ධයෙන්ද, ක්වොලිෆිකේෂන්ස්, ඒ වගේම යුනිවර්සිටිස් සම්බන්ධයෙන්, ඒ යුනිවර්සිටිස් වල තියෙන ප්‍රෝග්‍රෑම් සම්බන්ධයෙන් සවිස්තරාත්මකව මේ ශිෂ්‍යාත්පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඇප්ලයි කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ ශිෂ්‍යාත්පොත හොඳින් කියවලා ඇප්ලයි කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඉදිරියේදී ඇතිවෙන්න තියෙන ප්‍රශ්න ඇතිවෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ශිෂ්‍යාත්පොත කියවන්න. වරදක් නෙවෙයි.
ශිෂ්‍යයන් කරන වරදක් නෙමෙයි වරදක් විදිහට කියන්න පුළුවන්. වඩා හොඳයි ඔයගොල්ලෝ ශිෂ්‍යාත්පත හොඳින් කියවලා ඇප්ලයි කරන එක. ඔය කාරණා ටික තමයි මට අද විශේෂයෙන්ම කතා කරන්න ඕනේ වුණේ. මට දැන් මතක් වුණ කාරණා ටික මම ශිෂ්‍යයන් එක්ක සහ මේ ශිෂ්‍ය ආයෝජනා ක්‍රමයත් එක්ක දැන් අවුරුදු මම හිතන්නේ 7කට වඩා කාලයක් 6-7කට වඩා කාලයක් මේ ශිෂ්‍ය ආයෝජනා ක්‍රමයත් එක්ක ඉන්නවා. ඒක නිසා මේ ශිෂ්‍ය ආයෝජනා ක්‍රමය ගැන කිසිම කෙනෙක් නොදන්න කාලේ YouTube එකේවත් මොකේවත් තිබුණේ නැති කාලේ ඉඳලා මම මේ ශිෂ්‍ය ආයෝජනා ක්‍රමයත් එක්ක ඉන්නවා සහ ශිෂ්‍ය ආයෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් දැනුවත් කරන්න කටයුතු කරනවා. ඒක නිසා ශිෂ්‍යයන්ට වුණ වැරදි අර අයන්න ඉඳලා හැම දෙයක්ම මම දැකලා තියෙනවා සහ ඒ වගේන් ලැබුණු ප්‍රතිවිපාක මොනවද? ඒ කියන්නේ ශිෂ්‍යයන්ට අත්විඳින්න සිද්ධ වුණු ප්‍රතිඵල මොනවද? මේ හැම දෙයක්ම මම දැකලා තියෙනවා. ඒක නිසායි ශිෂ්‍යයන්ට අනාගතයේදී ඇප්ලයි කරන්න ඉන්න ශිෂ්‍යයන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න උත්සාහ කරන්නේ මේ වගේ වැරදි මිස්ටේක්ස් නොකර ඉන්න කියලා. ප්‍රධාන වශයෙන්ම කතා කරන්න ඕනේ උනේ ඔය වගේ දේවල් ටිකක්. මීට අමතරව තව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක දාද්දී ඒවා හොඳට කියවලා බලලා නම් හරියට තියනවාද සහ තමන්ගේ රිසල්ට්ස් හරියට වැටලා තියනවාද මේ වගේ දේවල් ඉතින් අර අමුතුවෙන් කියන්න ඕන දේවල් නෙවෙයිනේ. ඒවා හැමෝම දන්නවනේ. ඇප්ලිකේෂන් එක දාද්දී ඒවා හරියට දාන්න ඕනේ කියන එක හැමෝම දන්න කාරණයක්. ඒ නිසා ඒවා මම මිස්ටේක්ස් විදිහට වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒවත් වැදගත්. ඇප්ලයි කරද්දී ඩබල් චෙක් කරලා ඩබල් නෙමෙයි ට්‍රිපල් චෙක් කරලා ඇප්ලයි කරන්න. ඒ වගේම ඩොකියුමන්ට්ස් අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගන්න. මේවා කලින් ලෑස්ති කරගන්න තරමට හොඳයි. එහෙම නැත්නම් අවසාන මොහොතේ ඔයගොල්ලන්ට දුවන්න සිද්ධ වෙනවා ඩොකියුමන්ට්ස් හොයන්න. සහ ඒවා සර්ටිෆයි කරගන්න තියෙනකොට ඒවා සර්ටිෆයි කරගන්න. ඉතින් මේ දේවල් වලට අවසාන මොහොතේ දුවන්න ගියොත් සමහරක් වෙලාවට ඔයගොල්ලන්ගේ ඉන්ටර්විව්ස් මිස් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ රෙජිස්ට්‍රේෂන්ස් මිස් වෙන්න පුළුවන්. පස්සේ කාලෙක තමයි එන්නේ මේ දේවල්. නමුත් ඒවත් අනිවාර්යයෙන්ම වැදගත්. මේ කාරණා තමයි වැඩිපුරම කතා කරන්න අවශ්‍ය වුණේ ඔයගොල්ලන්ට. මේ අවස්ථාවේදී තව ඉදිරියේදී ඇප්ලිකේෂන් කෝල් කරන්න කිට්ටු වෙද්දී මම තව කාරණා ඔයගොල්ලන්ට සඳහන් කරන්නම්. ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්කත් සම්බන්ධත් වෙලා ඒ වීඩියෝසුත් බලන්න කියලා ආරාධනා කරනවා. channel එකත් එක්ක රැඳිලා ඉන්න දිගටම ඔයගොල්ලන්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් මේ channel එක හරහා. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ළඟදීම හම්බෙන්න. එතකන් හැමෝටම good bye.